ලොකු හීන හලෝ නෑ. කොහොමද කාලා බීලා සැපේ හැමෝම ඉන්න හොඳින් තිබ්බනම් ඇති ඇති. කියලා හිතනවා. හෙට උදේ මම ඇස්සරියද මේ කියලා කවුද දන්නේ වෙලාවේදී හරිද? මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුවේ. මම මේ වගේම කලින් කරපු වීඩියෝ එකකට එක්කෙනෙක් මහා ජරා විදිහට මේ කමෙන්ට් කරලා තියෙනවා. මේ එයාගේ නම මේ තියෙන්නේ මේ LEMAK මේක ලිමක් 777 වගේ මේ තමයි කියවෙන්නේ. ලිමක් වගේ නමක් තියෙන්නේ LEMAC 777 කියන එකෙන් දැන් මම එයා මේ කමෙන්ට් කරලා තියෙන එක මං මේ කියවන්න. උඹ බං කොන්ක්‍රීට් ලොවලා සල්ලි හොයන එකෙක්නේ. මං හිතුවේ වැදගත් රැකියාවක් කරන එකෙක් කියලා. ඒත් මට හිතුණා උඹේ භාෂාව දැක්කහම මං කවුද කියලා පෙන්වන්න. මං කවුරු හරි එවන්නද? උඹ ඔය කියපු ලිපිනෙට සෑ මරු. උඹේ නම්බරේ දන්නවා. දැන් මම උඹේ. හරිද? සමහන් මේ පොඩි අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒ නිසා මේ වැඩි ගණන් ගන්න එපා. මේ ඕවා පියාඹන නැවකින්ද රටවල් 6කට අරන් ගියේ. දැන් මේ රටවල් ගැන කියන්නේ මම කලින් මේ කියලා තියෙනවා මම රටවල් 6කට ගිහිල්ලා ආපු කෙනෙක්. මෙහෙම මේ විස්තරය කියලා තියෙනවා. මේ ඒක වෙනම කතාවක්. මේ දැන් බලන්න මේ මිනිස්සයාගේ මේ පහත් සිතුවිලි. හරිද? මේ මිනිස්සයාට උගත්කම තිබ්බට බුද්ධියක් නැහැ. බුද්ධිය නැති නිසා මේ මනුස්සකම් නැහැ. මේ දැන් අඩුම තරමේ උගත්කම තියනවත් දන්නෙත් නැහැ. මේ වැස්සකටවත් ඉස්කෝලේ ගියේ කෙද්ද දන්නෙත් නැහැ. හරිද? දැන් මම මේ හැමෝටම මේ දැනගන්න පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් මෙයා මේ කියලා තියෙන විදිහට කොන්ක්‍රීට් ලෝවලා කියලානේ තියෙන්නේ. හරිද? එහෙම දෙයක් නැහැ. හරිද? මේ භාෂාව හරියට දන්නේ නැහැ කොන්ක්‍රීට් ලෝවලා. හරිද? මේ ඉතින් ඉස්කෝලේ වැස්සකටවත් ගිහිල්ලා කියලා හිතන්නත් අමාරුයි. මේ දැන් මේක හදන්න සිමෙන්ති විතරක් නෙමෙයි. හරිද? මේකට සිමෙන්තිත් ඕනේ. එතකොට මේ ටයිටේනියම් රබර් පේන්ට් එකක් ඕනේ. හරිද? වැලිත් ඕනේ. එතකොට මේ වගේ මේ 20 ටයිල් ගන්නවා ඒවත් ඕනේ. හරිද? ඒ හැම දෙයකටම සප්ලයර්ස්ලා 4 දෙනෙක් ඉන්නවා. හරිද? ඒ විතරක් නෙමෙයි මේ කණු ගහන අය වෙනම ඉන්නවා. මේ විදිහට මේ කැටයන් කපලා මේ කණුව ෆිනිෂ් කරන්න වෙනම මේ අය ඉන්නවා. හරිද? මේ ඒ විතරක් නෙමෙයි මේවා ට්‍රාන්ස්පෝර්ට් කරන්න වෙනම මේ ට්‍රාන්ස්පෝර්ට් ඩ්‍රයිවර්ස්ලා වෙනම ඉන්නවා. ඊට පස්සේ මේ ෂෝරූම් එකට මෙහෙම මේ වගේ ෂෝරූම්ස් වල තව තියෙනවා. මේ අරන් ඇවිල්ලා මේ විදිහට කණු හිටවන්න වෙනම ගෝලියෝ ඉන්නවා. හරිද? මේවා කොන්ක්‍රීට්, මේවා බරයි, මේවා අනිවාර්යයෙන්ම දෙන්නෙක් ඉන්න ඕනේ අල්ලන්න. හරිද? මේ මිනිස්සයා ඒ කිසිම දෙයක් දන්නේ නැතුව කීබෝඩ් මේ හීරෝ කියලා කියන්නේ අපි අර මේ කීබෝඩ් හීරෝ අන්න ඒ වගේ මිනිස්සෙක් මේ කීබෝඩ් එක තිබ්බ පළියට ඔහේ කොටනවා සෝෂල් මීඩියා කියන්නේ සමාජ මාධ්‍ය මේ තමයි ලෝකේ කියලා හිතන්නේ. මේ සැබෑ ලෝකේ පය ගහලා ඉන්න එකෙක් නන් නෙමෙයි. ඒකත් කියන්න ඕනේ. මේ හරි දැන් මම මේ මිනිස්සයාට මේ දැනගන්න මේ විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්නේ. හරිද? මේ දැන් මේකේ තව කියලා තියෙනවානේ මේ මං කවුද කියලා පෙන්නන්න කවුරු හරි එවන්නද කියලා. කවුරුත් එවන්න ඕනේ නැහැ. ඔයාම ඇවිල්ලා බලාගන්න. හරිද? මට මේ කියන්න තියෙන දේ කෙලින් මූන්ටම කියන්න. හරිද? නිකන් මේ පොන්න වැඩ කරන්න එපා. හරි? කියන එක කෙලින් කියන්න මූන්ටම ඇවිල්ලා. හරි නම්බරෙත් දන්නවනම් ඕනනම් දන්නවනේ කෝල් කරලා මේ කියන්න ඕනේ කෙලින් කියන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ අනිත් එක දෙයක් කියන්න ඕනේ. මමත් මිනිස්සෙක් මට ආත්ම ගරුත්වය තියෙනවා. ඒ නිසා මට කාටවත් සෙකන්ඩ් වෙන්න ඕනේ නැහැ. මං කාටවත් මේ අතපාලා මේ ජීවත් වෙනව නෙමෙයි.
හරිද? වැදගත් කියන එකේ තේරුමවත් මේ මිනිස්සයා දන්නේ නැහැ. දුප්පත් මිනිස්සෙක් වුණත් වැදගත් මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයාට මනුස්සකම් තියෙනවා නම් තේරෙනවද? සල්ලි තිබ්බ පළියට මේ ඉගෙනගත්තු පළියට මනුස්සකම් මේ නැත්තම් ඒ මිනිස්සයා වැදගත් මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඒ නිසා වැදගත් කියන එකෙත් හොඳට මේ තේරුම දැනගෙන කොටන්න තේරෙනවද? අනිත් එක මගේ භාෂාව ගැන මේ කියන්න කලින් ඔයාගේ භාෂාව මුලින්ම හදාගෙන ඉන්න. හරිද? අනුන්ගේ ඇස්වල තියෙන පොල් කෙන්ද දිහා බලන්නේ නැතුව තමන්ගේ ඇහි තියෙන පොල් පරාලය ගලවගෙන ඉන්න. මට කියන්න තියෙන්නේ එච්චරයි. මේ මං කවුරු හරි එවන්නද? මං කවුද කියලා පෙන්නන්න. හරිද? මේකයි මම මෙතන කරන්නේ බිස්නස් එකක්. අනිත් එක මේක මගේ තැන. ඒ නිසා මට කවුරු වුණත් එකයි කොහේ හිටියත් එකයි. මට දුප්පත් මිනිස්සෙක් ආවත් ඒත් මට කස්ටමර් කෙනෙක් විතරයි. හරිද? කස්ටමර් කෙනෙක් විතරයි දුප්පත් මිනිස්සෙක් ආවත්. ඒ නිසා මට කොහෙද කවුද කින්ද මන්ද කියන එක මට අදාළම නැහැ. හරිද? මම අර දැන් කලින් කිව්වා වගේ මේක මගේ තැන මගේ බිස්නස් එක. හරිද? ඒ නිසා නිකන් මේ මෝඩ විදිහට හැසිරෙන්න එපා. හරිද? මේ ඇත්තටම ඉතින් මේ කනගාටුයි. හරි? මෝඩේ තමයි ඉතින් අර තව මේ කතාවක් මේ තියෙනවානේ පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නැහැ. ඒ වුණාට මෙයාගේ කමෙන්ට් එකට මම උත්තරයක් දෙන්නත් එපේ. හරි මේ වගේ කමෙන්ට් එකක් මම දැක්කම. හරිද? කිසිම කෙනෙක් මේ වගේ නිකන් පහත් විදියට මෙච්චර මේ පහත් විදියට කමෙන්ට් කරන්නේ නැහැ. හරිද? මමත් ඉතින් බැනලා කමෙන්ට් කරා. හරිද? මීට වඩා අමුවෙන්ම මේ ඉතින් මේ වගේ අයට ඉතින් මේ අමුවෙන්ම තමයි කමෙන්ට් කරන්න ඕනේ. මේ රිප්ලයි කරන්න ඕනේ. මේ වෙන කරන්න දෙයක් නැහැ. මෙයාගේ භාෂාව විදිහට ඉතින් කියන්නත් එපේ. වෙන කරන්න දෙයක් නැහැ. හරිද? මේ මට කියන්න ඕනුනේ එච්චරයි. අනිත් එක මේවා මේ දේශීය නිෂ්පාදන කරන්නේ අපේම රටේ මිනිස්සු. හරිද? මම මධ්‍යම පන්ති ව්‍යවසායකයෙක් ඉන්වෙස්ටර් කෙනෙක්. තේරුණාද? අන්න ඒක හොඳට මතක තියාගන්න. හරිද? මේ ඔයගොල්ලෝ වගේ නිකන් පහත් වැඩ කරන මිනිස්සු නෙමෙයි. පහත් ඒ කියන්නේ වැදගත් කියන එකේ තේරුම මොකද්ද? තේරුමවත් ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්නවා. ඔක්කොටම කලින්. දෙමෝපියන්ගේවත් ඉගෙනගෙන ඉන්නවා. වැස්සටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැත්නම් අම්මා තාත්තගෙන්වත් අහලා ඉගෙන ගන්නවා. හරිද? මේ හොරකම් කරලා අහු වුණොත් තමයි මේ වැදගත් නැත්තේ. හරිද? මේ කොන්ක්‍රීට් ලොවලා. හරිද? ඒ ඔයා කියන විදිහනේ. හරිද? ඒ ඉතින් ඔයාගේ පහත් ගතිය. හරිද? හරි මම ඇත්තටම කොන්ක්‍රීට් ලොවනවා කියමුකෝ. හරිද? මේ කොන්ක්‍රීට් ලොවන කතාවක් නෑ. මේ කොන්ක්‍රීට් මේ මික්ස් කරලා මේවා හදන්නේ. හරිද? ඒක ඒ වචනේවත් දන්නේ නැහැ ඉතින්. වැස්සටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැති එකෙක් වෙන්න ඕනේ. ෂුවර් එකටම. මේ මට ඉතින් කියන්න තියෙන්නේ එච්චරයි. අනිත් එක මේවා නීති විරෝධී දේවල් නෙමෙයි. හරිද? බුදුදහමට විරුද්ධ දේවලුත් නෙමෙයි. හරිද? මුලින්ම අන්න ඒක තේරුම් ගනින්. දේශීය දේ අගය කරන්න පුරුදු වෙයන්. එහෙම වෙනසුන් නැත්තම් හැමදාම ඉතින් මේ ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ බක ගගා ඉන්නයි වෙන්නේ. හරිද? දියුණු වෙන්න බලපන්. හරිද? මම මේ රටට කරන්නේ සේවයක්. මිනිස්සුන්ට කරන්නේ සේවයක්. මේකේ පවුල් 10කට වඩා ජීවත් වෙනවා. හරිද? මේ කමෙන්ට් ගහපු එකාට මං කියන්නේ. හරිද? මේ උඹ දන්නවද මේ බිස්නස් එක ගැන? නොදන්න දේවල් කොටන්න එපා බං. හරිද? ලැජ්ජයි. හරි? මුළු ජාතියටම ලැජ්ජයි උඹ වගේ පජාතේ උන් ඉන්නෙක් ගැන. මේ මට මේ දේ තමයි කියන්න ඕන උනේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. බුදු සරණයි. දේ පිහිටයි.